හැමෝටම ශෙල්ම මෙම ඔබ සපොට සම්බන්ධ වීම ගැන ඔබට ස්තුතියි. අවසන් කාලයේ තීරුම් ගැනීම සඳහා ඔබ සෙමට අසකෙත් භාෂාවලින් අප විසින් සූදන ලද වීඩියෝ මාලාව නැරඹීමින් අප ඉදිරියේ සිදුවීමට යනද ඔබ තීරුම් ගන්න විට ඔබේ ආත්මය සමග සැබවින්ම ආනන්ද වෙන්න ඇතැයි මෙම බලාපොරොත්තු වීම. අද අපේ ඉතා වැදගත් අනුවක්මේ වචනයට පිසන විට ද ෆිලියෝ ෆ්‍රීඩම් ද නයිහිමුස් සාජයිසි දුවන ඒ ෆ්‍රමන්සේ කළෙහි යන පොතද බැසර අකොරඩන්ට COVID-19ට මෙම කාලයේ සඳහා වාරක වී පත් බව මම ඔබට නැවත මතක් කිරීමට කැමැක්තුමා. ඒ වගේම මම ඒ සියලු භාෂාවලට පරිවර්තනය කිරීමට තෝරා ගැනීමට හේතුවක් තිබෙනවා. කරුණාකර අපි බොහෝ දකින්නේ ඒ පොත ලබා ගන්න ඒ පතර සෑම වචනයකම අධ්‍යයනය කරන්න. මම දෛවාද අපි සෑම කෙනෙකුට විශාල අනුවක්මේ වටිනාකමක් දැරි. කරුණාකර අපි බොහෝ දකින්නේ ඒ පොත ලබා ගන්න ඒ පතර සෑම වචනයකම අධ්‍යයනය කරන්න. මම දෛවාද අපි සෑම කෙනෙකුටම විශාල අනුවක්මේ වටිනාකමක් දැරි. සෑම වචනයකම ඔබට කියා දෙන්නට මෙම පරිවර්තන කිරීම නමුත් කාලය වෙගවත් අවම හේතුවෙන් ඒ කිරීමට නොහැකි. මේ ඔබම වෙලාව තුළ කියෝ තීරුම් ගන්න මව සම්බන්ධ කර මගින් පර්ශන ඇසීමට පසුබට නොවන්න අද මට කතා කිරීමට අවශ්‍ය වන්නේ ලැබන්නේ සිරියාව හිතම ඉරණයන් රටවල් සැලකිය යුතු සිදුවීම අපි දකින බැවින් දෙන් සිදුවීමින් පවතින ද ගැනේ. ඊශ්‍රේල් දේශය තුළ සිදුවන ද පිළිබඳ බයෝජනික හෝ කම්පන සාගත අනාවකයෙක් ඔබට පැනීමට මෙම කැමති. ලෝ කතා 25-24 වන පදයේ කෙරෙහිව අප කියවන් සිතීම ඊශ්‍රේලයේ නැවතත් ගොස් තීරය තුළ සිටීම අහම්බයක් නොවේ. ඔබ දේශයට මැදම ගැන ආයුතුයි. ගුඩියන්ගේ යොදුරත මෙහියුම් සමගින් ඊශ්‍රේලයේ ගොස් තීරයට ආපසු යම් අහම්බයක් නොවේ. මේක හරිම වැදගත්. සමහර ඒකට ගුඩියන්ගේ යොදුරත කියලා කියනවා. සමහර ඒකට ගුඩියන්ගේ කඩුව කියලා කියනවා. අපිට ඉදිරියට වෙනද මට ඔබට පැහැදිලි කරන්න ඕනි. ඊශ්මේල වටේ අරබි ලෝකයේ ඔවුන්ගේ මෙහි වැටීම ආරම්භ කර තිබේ. තවද ඊශ්‍රේලී රොබර්න් ස්වාමීන් වහන්සේගේ පැමිණීම සඳහා ලකුණක් ස්ථිර ලකුණක් ලෙස කතා කරන තරේ පාදයක් තිබේ. අද මම ඔබට එය පින්වන්න කැමතියි. දැන් මතක තියාගන්න මේ දසේ වන්ද ඊශ්‍රේලී ගුඩියන්ගේ යොදුරතේ යන මෙහියුම් ආරම්භ කළ. ඒක එහෙම සිද්ධ වුණේ. මේකට අවධානය යොමු කරන්නේ. එය මාසෙස් වහන්සේගේ පැමිණීම සඳහා ලකුණක්. තරහිව උත්පත්ති 25 වෙනි පරිච්ඡේදයේ 17 සාදාට යන පදේ. ඉස්මෑලගේ ජීවිතයේ අවසානය ගැන අපි කියරිමි. තවද එහි මෙසි සඳහන් වූ ඉස්මෑලගේ ජීවිතයේ වෙනසා අවුරුදු මවයි. ඔහු අවුරුදු 137ක ජීවත් වී. ඔහු අවසන් හුස්ම හිලිමේ ගොස් තම සිනගට එකතු වී. ඉන්පසු ඔහු මෙසරයට නැගෙනහිරින් රසල් හවලුහි අශරේ දක්වා ගමන් කරමින් වාසය කළ. ඔහු තම සියලු සහෝදරයන්ට එදරුව වැටනේ. මොසෙස් වහන්සේගේ පැමිණීම දෙන ගැනීම රහස මෙම අවසන් වචන වලින් සොයාගත හැකිය. අලිපානේ කල ආහව නෙෆල් ඔහුගේ සියලු සහෝදරයන්ට එදරුව ඔහු වැටනේ. මේ ගැන බල හැටලම පවසන දුටු සවන් දුන්නේ. ඊශ්මේලගේ වැටීමෙන් පසු වහාම ඊළඟ පදයේ යටසැපගේ උපත ගැන කතා වෙන බව ඔහු පැවසිය. ඊශ්මේලගේ වැටීම අපි දකිනකොට ඒකෙන් අදහස් වෙන්නේ ඊටසැපගේ ඉපදීම ළඟයි කියන එකයි. මේක අහන්න ඒක කියනවා අන්තිම දවස්වල ඊශ්මේල් වැටිනවා කියලා ඊට පස්සේ යටසැකට සම්බන්ධ දුවතගේ පුතුන් මාසෙස් ලෝකයට ඉපදෙනවා කියලා. අද අපි දෙන්න පරිදි සූරියාවක් නැති හිස් බුල්ල නැති ඉක්මනින් අපි දෙන්න පරිදි හිමුසගෙද නැතුවම යන කරුණෙන් අදහස් වන්නේ මාසෙස් වහන්සේගේ පැමිණීම කාලයේ පැමිණ ඇති බවයි. නමුත් දෙන් මතුරුවරුන් මම ඔබට ඉතා වැදගත් රාසක අභිරාසක සාර්ථරහව පෙන්වා ඇති කතයක් පැනීමට කැමතියි. ඊශ්මේලගේ වැටීම ස්වභාවයේ එක් වචනයකින් සොයාගත හැකි බව තරී සඳහන් වී. ඒක තියෙන්නේ නෙෆිල් යන වචනයයි. නෙෆිල් යන වචනේ නෙෆිල් හෝ නෙෆිල්ම් වචනයට සම්බන්ධය එනම් වැටුණුවයි. සොහරුගෙන් වටින යක්ෂයන් වගේ වැටුණුවයි. නමුත් ඒක වඩා වැඩිද? නෙෆිල් යන වචනේ තේරුම් නම් ඔහු පාතලක් නැති වලබෙට වටින බවයි. ඔහු වටින අතර ඔහු නැවත කිසිදු නැගිටින්නේ නැත. ඊශ්මේලගේ අවසන් වැටීම අපි මතට පැමිණ ඇති. තවද තරහිව ඊළඟ පදයේ අපට පවසන්නේ යටසැපගේ උපත පැමිණීමෙන් පවතින බවයි.
අපි විචාරකයෙන් අපිට බබර ඔවුන් කියනවා වැටම කියන වචනේ. මම දැන් ඔබට කියන්න යන දේ ගැන හිතන්නේ. මේක වැදගත්. මම වෙටිම යන වචනය වෙනත් කෙනෙකුගේ වැටීම හා සම්බන්ධ වචනයක්. ඒ කවුද? ඒ නියෝජනය වෙන්නේ කොහිද? ශුද්ධ ලියවිල්ල අපිට ඒ දෙකේ හැකි කතනකද? ඒ විනිශ්චයකාරී හේතුවෙන් පරිච්ඡේදය 12 වන පදයේ ඇති. තවද රුබර් පවසන්නේ ඊශ්මේලගේ අවසන් වෙටීම අපි දෙන් දකින වෙටීම විස්තර කිරීමට භාවිතා කළ වචනයේ නිෆුලියන් හබරුව වචනේ බවයි. ඒ විනිශ්චයකාරී හේතුවෙන් පරිච්ඡේදය 12 වන පදයට සම්බන්ධ බවින් බණ ඊශ්මේලගේ වෙටීම හා බෙන්ද වෙටීම ගැන සඳහන් කරන අද වෙතීදීම ඔබට තේරෙනවද රුබර් විනිශ්චයකාරී හේතුවෙන් පරිච්ඡේදය 12 වන පදයට සම්බන්ධ කළ එහිදී වෙටීම යන වචනේ ඊශ්මේලගේ වෙටීමට සමානයි. ඉතින් ඔබ බොහෝ විට කල්පනා කරනවා ඇති විනිශ්චයකාරී හේතුවෙන් පරිච්ඡේදය 12 වන පදයේ පවසන්නේ කුමක්ද කිය. මම මේ පණිවිඩය ඔබට පටිගත කිරීමට කිහිප වතාවක්ම උත්සාහ කළත් එහෙම අවස්ථාවෙන් භෞතික කාර්යකාරකම් නිසා මම පටිගත කිරීමට නොහැකි වුණා. නමුත් දැන් ඔබට එය ලැබෙනවා. විනිශ්චයකාරී හේතුවෙන් පරිච්ඡේදය 12 වන පදයේ පවසන දුර සොවන් දුන්නේ. දැන් මදියන්වර අමෝලිකවරු සහ සියලු කොඩමුවර පොළඟටියෙන් මෙන් දන ලෙස තෙයින්තලව මතට වැටිමින් සිටිය. ඔවුන්ගේ ඔටුවෙන් ගණන් කළ නොහැකි තරම් මිහිදි වේල වෙලමෙන් බෙහෙවී. ඊශ්මේලගේ වැටීම අමෝලිකගේ වැටීම හා සම්බන්ධ වන අතර ඒ හිමසගේ වැටීම හා සම්බන්ධ වී. නමුත් ඉන්නේ මෙයට තවත් බොහෝ දී ඇති. ඊශ්මේල් හා අමලික සම්බන්ධ වූ වැටීමෙන් පසු විනිශ්චයකාරී හේතුවෙන් පරිච්ඡේදය 13 වන පදයේ එනම් තරහෙව ඊළඟ පදයේ පවසන්නේ කුමක්ද ඔබ දන්නවද? ඊළඟ පදයේ කියන දේ ඔබට ඇසීමට මම කැමතියි. ඊසරියාලි මෙහියුම් හඳුන්වන්නේ කොමෙන් නමකින්ද? ගුඩියන්ගේ යොද රට ලෙසයි. විනිශ්චයකාරී හේතුවෙන් පරිච්ඡේදය 13 වන පදයේ කියන්නේ මොකද්ද? එහි කියනවා මම උපට දක්වන්නේ මානසික තම දෙකපු සහිනයක් කියනවා වගේ ගුඩියෙන් එතනට ආව ඔව්ට කිව්වේ අහන්න මට සහනයක් දෙක කියලා. මොඩෙන් කඳවුර මුදුන් බීල රටියක් කරකමින් තිබුණේ. එය කඩානෙමට ළඟ වූ විට ඔව් එයට පහර දුන්නේ. එය බීම වැටුණේ. එය උඩ යටිකර කළ අතර කොඩානම් කඩා වටනේ. සහෝදර සහෝදරීන් බොහෝ දින විසින් හඳුන්වන පෙරදි ගුඩියන්ගේ කඩුව වන ගුඩියන්ගේ යොදරත මෙහියුම් යන අවසන් පහරක් මිස යන කිසිවක් නොවේ. ඒ දෙන්න අමෝලිකවරුන්ට එනම් හෙමුස්සරුන්ට ලබා දීමට නියමිතය. ඊසරයාලේ ගුඩියන්ගේ යොදරත වන මරිකාවට ගුඩියන් ආරම්භ කළ හරියටම සතියකට පෙරවීමේ අහම්බයක් නොවේ. රටයකට සමාන් තැනැත්ත කවුද? ඔහුට නමක් තිබී. ඊසරයාලේ මෙම පෙරහරක් මෙහියුම් දියත් කළ වෙට අප ඉදිරියේ සිදුවන්නේ ඊශ්මේලගේ අවසන් වෙටින් බව අප තේරුම් ගත යුතුයි. රටයකට සමාන් කරන එක්කෙනට නමක් තියෙනවා. රුබර්ම්ගේ සහිතයයි ඔහුගේ නම් ජේස්ෆල්. මෙම ජාතියේ රහස් අපදී රොබර් අපට පේසන පරිදි බිල්ල රටියක් යන වචනවලට සම්බන්ධයි. රටියකට සමාන් කරන එක්කෙනට නමක් තියෙනවා. රුබර්ම්ගේ සහිතයයි ඔහුගේ නම් ජේස්ෆල්. මෙම ජාතියේ රහස් අපදී රොබර් අපට පේසන පරිදි පෙළීමෙන් පැමිණි බිල්ල රටියක් යන වචන සමග සම්බන්ධ වී. පෙන්නේ නම් යසු අතිවරම නැත්නම් අපගේ ඇසට නියෝජනකාරය ඔහු යක්ෂ බලවේගී සහ ජාතිය පරාජය කිරීමට බලවත් ශක්තියෙන් පැමිණි. එම නිසා මම නම් තරම් තිසල්ල යන්නයි. එනම් කලබලයක්. ඔහු මහතා කලබලයකින් පැමිණිමින් සිටි. ගෞන්තරියාව ඔහුගේ නම් වන ටිසල්ල යොස්වෙන වචනයට හරියටම සමාන අර්ථයක් ඇති ටිසල්ල යන වචනයෙන් උපුටගන්න ලද්දක්. නමුත් ඉන්න රුබර්ම් පවසන සියල්ලම පමණක් නොවේ. ඔහු පවසන්නේ ඔහු දියුතගේ ඇඳුම් වලින් සැවසී සිටින බවයි. එන්නේ අස්වුවත් ඔහු එන්න දියුතගේ පැතිරේ වන මාසේස ලෙසයි. බුඩියෙන් සහනයක් දකිනවා පසුව ඔහු සහනේ අර්ථකථනය කරනවා. යස්ෆුසීනේ අර්ථකථනය කළ ආකාරයටම ඔබට පෙන්නවා හබරුව භාෂාවෙන් මෙම වචනයේ ටෙසල්ල හා ටෙසල්ල යස්ෆෙන වචනයට සමාන අර්ථයක් ඇති. මෙම පැන බෙල්ලි වලින් සුදු පැන බව සලකෙන්නේ.
රොමද කියනවා අපි ලේඛනවල තරංග කරුණු මෙන්මක් බව දන්නවා කියලා. නමුත් ගුවරට සඳහා මින්මක් මෙහි තිබූ ඒ මෙහි බිල්ල ගැනද සඳහන් කරන බැවින් මෙම බිල්ල විනිශ්චය මින්මක් වී. ඔහු අපලිසිදු කඩායමට පැමිණ ඔහු ගැස්වට පැමිණි අපට සිදුදීමට පැමිණ ඔහු ඒ අයව ඉහළ ස්ථානයක සිට පහළට ගෙනිනිය. සම්පූර්ණයෙන්ම පහළට. ඔහු මෙසේ අවසන් කළේය. ගුඩියෙන් යන දිවිතගේ ඇඳුම ඇඳගත යස්පගේ රූපයක්. ඔහු අපි සෙනගට ගෙවලව ගෙන ඒමට යන්නයි. ටිසල්ල කොළඹල ශබ්දයේ ටිසල්ල යන වචනයේ පැමිණ ඇත්තේ මොටසල ගැලවීම් කරුව යන වචනයෙන්. ගැලවීම් කරුව පැමිණිමින් සිටි. අමෝලිකවරුන්ගේ වැටීම් පිළිබඳ ගුඩියන්ගේ දර්ශනය දැන්ට සිදුවමින් පවතින මෙම මෙහියමට එනම් ගුඩියන්ගේ යොදරත මෙහියමට සම්බන්ධ වී. සහෝදර සහෝදරයෙන් ඔබම ඇස් ඉදිරිපිට මනාවක ඉටුවන ආකාරයේ ඔබ නැරබෙමින් සිටි. මම අද ඔබෙන් ඉල්ලා සිටීම. ඊශ්වරයාගේ සමග සිටින්නේ. යුදෝ ජනතාව සමග සිටින්නේ. මගේ ෆොයිලි ඔෆ් ඊඩම් පොත කියවන්නේ. අපි හැමෝටම තීරුම් ගන්න නිකුත් කරන එල්දරුව බලන්න මම ඔබට ඒ නැවත කියන්නම්. ඊස්මේලගේ වැටීම් අසයිස් වහන්සේගේ පැමිණීම ආරම්භයයි. ඊස්මේලගේ මෙම වැටීම අමලිකගේ වැටීමේ ඒ ගුඩියෙන් නමින් හඳුන්වන දෙයකට සම්බන්ධය දෙන් දස්ව ඇති ගුඩියන්ගේ යොදරත මෙහියුම් වුණි. අමලිකවරු උඩයටකාර වෙමින් සිටින මේ මහත ගොස් තීරයේ පිරිසිදු කිරීම මෙහිවරයා ඊශ්‍රේල් ආරක්ෂක හමුදාවට සාර්ථක වීමට හැකි වූයේ. මේ අවස්ථාවේදී ඊශ්වරයාලේ කළ යුතුද කරමින් ඊශ්වරයාලයට එරෙහිව නැගී සිටින ජාතීන්ට විපතක් වූයේ. පසුගිය සතිතරෙහි කොටස් මෙනි ඊශ්වරයාලේ දේශයට මැදුම ලබා දී. තරඟ සහ බෙල්ලයන් දැකිනම හඳුනවද මේ අපූල් රටේ කවුලුන්ට. ඊශ්වරයාලේ වෙනුවෙන් සටන් කරන්නට එකතු වන මොෂයක් බෙන් ඩීවිඩ් සහ මොෂයක් බන්යස්ෆිය. ආම් ඊශ්වරයාල හොය. දිවීන් වහන්සේ ඔබට ආශිර්වාද කාලතුයි. මේ බදාගෙන ෆොලි ඔෆ් ඊඩම් සහ නවි හමුස් කියවන්නේ. ශල්ම්